අපි හැමෝම කැමති අපේ ජීවිත සතුටින් ගත කරන්න. එහෙම නේද? එන ප්‍රශ්නවලට උත්තර හොයන්න අපි ගොඩක් වෙලාවට දඟලනවනේ. ඒත් ඒවට උත්තර හොයාගන්න අමාරු වුණාම අපි අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරනවා. ඒත් කොච්චර කල්පනා කරත් කිසිම උත්තරයක් හම්බ වෙන්නේ නැති අවස්ථා තියෙනව නේද? අපට ඕනේ සතුටින් ඉන්න, නිදහසේ ඉන්න. මේ ප්‍රශ්න ගැටලු වලින් ඈත් වෙලා ඉන්න. එහෙමනම් බෞද්ධ දර්ශනයට අනුව මේකට කරන්න තියෙන හොඳම දෙයක් තමයි අතහැරීම. අපි දෙයක් එක දිගට අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? අපේ අත රිදෙනව නේද? ඒ වගේම තමයි අපි මනසින් අල්ලාගෙන ඉන්න හැම දෙයක් නිසාම අපේ මනසට රිදෙන්න පුළුවන්. අපේ සිත ලෙඩ වෙන්න පුළුවන්. පහු කාලීනව අපේ ශරීරයට මේ දේවල් බලපාන්න පුළුවන්. ඔයා අල්ලන් ඉන්නේ අමිහිරි මතකයන් වෙන්න පුළුවන්. තත්වයන්, වස්තුන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. ඔයාට කවදා හරි දැනෙලා තියෙනවද හිතට ලොකු බරක් ගෙනල්ලා දෙන දෙයක් ඔයා තදින් අල්ලගෙන ඉන්නවා කියලා? අල්ලගෙන ඉන්නත් අමාරුයි. ඒත් අත්හරින්න ඊටත් වඩා අමාරුයි වගේ දැනෙන වෙලාවල් අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා. ඇත්තටම ඇයි අපි මෙච්චර මේ දේවල් අමාරුවෙන් අල්ලගෙන ඉන්න හදන්නේ? මොකද අපි මේ මතකයන් එක්ක බැඳිලා ඉන්නවා. අල්ලගෙන ඉන්න එකම තමයි අපේ දුකට මුල. අපි දුක් විඳින්නේ ලැබිලා තියෙන දේවල් නිසා නෙවෙයි, ඇත්තටම හැම දෙයක්ම බදාගෙන අල්ලගෙන ඉන්න නිසා. අපේ මනසට වද දෙන පීඩාකාරී තත්වයන් අපේ හිත ලෙඩ කරවන. එතකොට අපට දරා ගන්න අමාරු, අපි වෙහෙසටපත් කරන ගොඩක් දේවල් අපි හිතින් විඳ අල්ලගෙන ඉන්නවා. එහෙම නේද? හැබැයි ඇත්තටම අපේ සැනසීම තියෙන්නේ කොහෙද? අත්හැරීම තුල නේද? අත්හැරීම කියන වචනේම අපේ හිතට සැනසීමක් එනවා. නිදහසක් එනවා නේද? ඉතින් මොකටද අපි මැරෙන ටිකට මෙච්චර මහමෙරක් තරම් බරක් අපේ ඔලුවට තියාගෙන ඉන්නේ? ඒ නිසා අපට අනවශ්‍ය පීඩාවක් ගෙනෙන දේවල් අපි අත්හරින්න පුරුදු වෙමු. අපි අනවශ්‍ය දේවල් අත නොහැර හිටියොත් මොකද වෙන්නේ? අපේ ජීවිත කායික වගේම මානසික වශයෙන් රෝගී වෙන්න පුළුවන්. අලුත් මිනිස්සුන්ට, අලුත් අවස්ථාවන්ට අපේ ජීවිතයට එන්න ඉඩ හැරෙන්න පුළුවන්. ඒ වගේම අපි මානසිකව විඳවන්න පුළුවන්. අපේ ජීවිතේ කිසිම මොහොතක සතුටක් නැති වෙන්නත් පුළුවන්. හැම වෙලාවෙම මැසිවිලි නගන එක, කෝපයටපත් වෙන එක, නිතරම දුකින් ඉන්න එක වගේ දේවල් අපේ ජීවිතේ තියෙන්න පුළුවන්. එහෙම වුණාම හැම මොහොතකම වේදනාවන් එක තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. සමහර දේවල් අපේ ජීවිතයෙන් යන්න ඕනේ අපිට ජීවත් වෙන්න. යන්න ඕන දේවල් වලට යන්න ඉඩ හරින්න. ඔයාගේ ජීවිතය අලුත් කරගන්න. ඔයාට පුළුවන් දැන් ඉඳන් අලුතින් ජීවත් වෙන්න. අතහැරෙන දේවල් වලට යන්න ඉඩ හැරියාම ඔයාට ලොකු නිදහසක් දැනේ. ඒ සුවය, සැනසීම අත්විඳින්න. අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.